ආයුබෝවන් අනු එම්මෙමා channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරන් ආවේ උදේ ආහාරයට වගේම දවල් බත් වේලටත් කියාපු ඉතාමත් ගුණදායක හා රසවත් රතු කවුපි කරියක් හදන විදිහ. ඉතින් අපේ පැත්තේ මේ රතු කවුපි වලට රතු කවුපි කියලානේ කියන්නේ. ඉතින් එක එක පැතිවල රතු කවුපි වලට එක එක නම් කියනවා කියලා මම අහලා තියෙනවා. ඉතින් ඔයාලගේ පැත්තේ මේ රතු කවුපි වලට කියන නම පුළුවන් නම් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් විදිහට දාන්න. එතකොට මටත් ඒ නම දැනගන්න පුළුවන් නේ. ඉතින් මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා මට උදව්වක් දෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම like එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. අපි යමු වීඩියෝ එකට. මම රෑ පොගන්න දාලා උදේ ලුණු දාන්න නැතුව තම්බගත්ත රතු කවුපි ටිකක් තමයි මෙතන තියෙන්නේ. පුංචි ටිප් එකක් කියන්නද? ඇට වර්ග තම්බනකොට ලුණු දාන්න නැතුව තම්බන්න. එතකොට ඉක්මනට හොඳට තැම්බෙනවා. තැම්බුණාට පස්සේ ලුණු එකතු කරන්න. දැන් තම්බපු රතු කවුපි වලින් පොඩි ප්‍රමාණයක් අරගෙන මෙන්න මේ විදිහට මම හැන්දෙන් පොඩි කරගන්නවා. ඉතින් ඔයාලට අතින් ඕනනම් පොඩි කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ගෑරුප්පුවකින් ඕනනම් පොඩි කරගන්න පුළුවන්. ඕන ආකාරයකට රතු කවුපි ටික හොඳට පොඩි කරගන්න. මේ විදිහට රතු කවුපි පොඩි ප්‍රමාණයක් පොඩි කරලා එකතු කරාම කවුපි කාරිය උකුවට ඒ වගේම රසට හදාගන්න පුළුවන්. දැන් භාජනයකට පොඩි කරගත්ත රතු කවුපි ටික එකතු කරනවා. දැන් ඒකට පොඩි කරගන්න නැතුව ඉතුරු කරපු රතු කවුපි ටික එකතු කරනවා. තම්බගත්ත ටික. දැන් පොඩියට කපාගත්ත ලුණු ටිකක් අමු මිරිස් කරල් දෙකක් පොඩියට කපලා එකතු කරනවා. තලාගත්ත සුදු ලුණු ටිකක් එකතු කරනවා. කරපිංච ටිකක් එකතු කරනවා. කුරුඳු පොත්තක් එකතු කරනවා. මේ දේවල් ටික එකතු කරනවා. කහ කුඩු ස්වල්පයක් එකතු කරනවා. 3-5 තේ හැඳි 1 කාලක් වගේ මම එකතු කරනවා. මිරිස් කුඩු තේ හැන්දක් වගේ එකතු කරනවා. රස අනුව ලුණු එකතු කරන්න. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට තව මිරිස් කුඩු එහෙම දාගන්න. දැන් දිය කිරි ටිකක් එකතු කරනවා. ඊට පස්සේ උකු මිටි කිරිත් එකතු කරලා දෙකම එකට එකතු කරලා ලිපේ තියාගන්නවා. මොකද අපි කිරි වර්ග දෙකම එකතු කරන්නේ අපි රතු කවුපි මුලින් තම්බලානේ අරගත්තේ. රතු කවුපි වල තැම්බෙන දෙයක් නැහැනේ. ඒ නිසා අපි කිරි වර්ග දෙකම එකට දාලා ලිපේ තියලා කිරි ටික උතුරනකම් හොඳට උයා ගන්නවා. ඉතින් ඔයාලට හොදි ගතිය තියෙන්න ඕන නම් හොදි ගතිය තියෙද්දිම ලිප ඕෆ් කරලා ගන්නත් පුළුවන්. මම හදන්නේ බත් එකට බඳින්න. ඒ නිසා කිරි ටික හින්දලා තමයි හදාගන්නේ. දැන් රතු කවුපි කාරියේ හරි ලිප ඕෆ් කරගන්න. ඊට පස්සේ තමයි තක්කාලි ටික එකතු කරන්නේ. තක්කාලි ගොඩක් දැම්මුනහම තක්කාලි වල ගුණ නැති වෙනවනේ. ඒ නිසායි මේ වෙලාවේදී තක්කාලි එකතු කරන්නේ. දැන් අපි රතු කවුපි කාරියේ රස වැඩි කරගන්න තෙල් තෙම්පරාදුවක් දාගමු. භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරනවා. තෙල් ටික රත් වෙනකොට අබ තේ හැඳි එකක් එකතු කරනවා. දැන් උළුහාල් තේ හැඳි කාලක් වගේ එකතු කරනවා. කපාගත්ත සුදු ලුණු ටිකක් රතු ලුණු ටිකක් මේ වගේ එකතු කරලා රන්වන් පාට වෙනකම් බෙද ගන්නවා. දැන් ලිප ඕෆ් කරලා කෑලි මිරිස් තේ හැඳි දෙකක් මම එකතු කරනවා. දැන් මේ භාජනේ රත් වෙලානේ තියෙන්නේ. ඒ රස්නෙන් කෑලි මිරිස් ටික බැදුනහම ඇති. ගොඩක් වෙලා බදින්න ඕනේ නැහැ. දැන් මේ මිශ්‍රණය ලිපෙන් ඉවත් කරගෙන අපි හදාගත්ත රතු කවුපි එකට එකතු කරලා හොඳින් කලවම් කරගන්නවා. ඉතින් මේ රතු කවුපි කරිය හරිම රසයි. මේකත් එක්ක විතරක් වුණා බත් ගන්න පුළුවන් ඒ තරම් රසයි. අදම ඉතින් මේ රතු කවුපි කරිය හදලා බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. තවත් රසවත් රෙසිපි එකක් අරන් එනකන් ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න.